फोन करके मैं जाऊँ चले दिन फोन में पुलिस से मैंने केस वो ना अमारू हैं अमारू हैं बड़ा करा जमानो नहीं बा हैं अरे වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා ඝාතනයේ වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයා අද පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා. ඔහු අත්අඩංගුවට ගැනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය රාජ්‍ය බුද්ධි සේවයේද සහාය ඇතිව කළ මෙහෙයුමකදී සැකකරු කොටුකර ගැනෙන්නේ මහරගම නාවින්න ප්‍රදේශයේදී. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරුගේ පපුවේ කොටලා තියෙනවා පච්චයක් කාන්තාවකගේ රූපයක්. සැක කරන්නේ ඒක ඔහුගේ බිරිඳගේ රූපය කියලා. ඊළඟට කොටලා තියෙනවා තව පච්චයක් සඳසි දුව ලෙස සඳහන්ව. විශ්වාස කරන්නේ ඒ දුවගේ නම කියලා. මුලදී කියවුණා මිදිගම ලසාට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ගහපු වෙඩික්කරු ආරක්ෂක අංශයකින් පලා තැනැත්තෙකු බවට. ඒ වගේම කියවුණා ඔහු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට. දැන් ඒ තොරතුරු තහවුරු කරගත යුතුව තිබෙනවා. හඳුනාගත් සැකකරු ගෙවල් දොරවල් අතැරලා පලා ගිහින් හිටියේ පවුල එක්කම. හැබැයි විමර්ශකයන්ගෙන් කට්ටි පනින්න බැරි වෙනවා. ඔන්න ඔහු කොටු වෙනවා. මීට අමතරව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 6 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබ සිටිනවා. ඔවුන්ගෙන් 3 දෙනෙක් අත්අඩංගුවට ගැනුනේ අද අලුයම කළ මෙහෙයුමකදී කැකිරාව ප්‍රදේශයේදී. ඔවුන් අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. මෙහෙයුම සිදු කෙරුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද හමුදාවේද සහාය ඇතිව. ඊළඟට තව 3 දෙනෙක් අත්අඩංගුවට ගැනුණා ගාල්ල ප්‍රදේශයේදී. මෙහෙයුම සිදු කරන්නේ මාතර දිසා අපරාධ විමර්ශන කොට්ටාශය විසින්. මුලින් එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තා, පස්සේ තව දෙන්නෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අනුව දැන් ඔක්කොම වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරුද ඇතුළත්ව සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිනවා. ඒ අයගෙන් ප්‍රශ්න කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ වන විට විමර්ශන සැලකිය යුතු දුරක් ඇවිත් තිබෙනවා. මේ අපරාධය සඳහා යතුරු පැදි කිහිපයක් යොදාගනු ලැබ තිබුණා. වෙඩික්කරු තවත් අයෙකු සමග වැලිගම ප්‍රාදේශීය සභාවට ආවේ යතුරු පැදියකින්. ගියෙත් ඒ යතුරු පැදියෙන්මයි. හැබැයි අතරමඟදී වෙනත් යතුරු පැදියකට මාරු වුණා. මෙලෙස මේ අපරාධය සඳහා යොදාගත් යතුරු පැදි පිළිබඳවත් යම් තොරතුරු මේ වන විට විමර්ශකයන් අනාවරණ කරගෙන තිබෙනවා. ඒ අනුව සැක කරන්නේ අපරාධය සඳහා යොදාගත් මෙම යතුරු පැදි සොරාගත් ඒවා බවට. එකක් ඉමදුව ප්‍රදේශයෙන් සොරාගත් එකක් කියලත් තොරතුරු තිබෙනවා. ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු වෙනවා කෝ ඒ යතුරු පැදි කියලා හොයන්න. ඒ වගේම අපරාධය සඳහා යොදාගත් ගිනි අවිය පිස්තෝල අවියකින් තමයි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ගැහුවේ කියලා සැක කරන්නේ. මූනිස්සම් 6ක් සභාපතිවරයාගේ සිරුරේ තිබිලා සොයාගත්තා. ඔළුවේ 3යි පපුවේ 3යි ඒවා ඉවත් කර ගැනීමෙන් පසුව පොලිසියට බාර දී තිබුණා. ඒ ඔස්සේත් විමර්ශන සිදු වෙනවා කෝ ඒ අවිය කියලා හොයාගන්න. ඒ වගේම අද පස්වරුවේ net digital බැලුම්ගල අපි යම් අනාවරණයක් කළා. මිදිගම ලසා ඝාතනය සඳහා යොදා ගැනුණු මේ අවිය රොටුබ අමිලගෙන් ලැබුණු එකක් කියලා. රොටුබ අමිල මාකඳුරේ මදූෂ් එක්ක තමයි හිටියේ. කංජිපානි ඉම්රාන් ලොකු පැටි පොඩි පැටි මේ සෙට් එකම හිටියේ මාකඳුරේ මදූෂ් එක්ක. මාකඳුරේ මදූෂ්ගේ පාටියට තිබුණ විරසකයක් හරක් කටා එක්ක.
හරක් කටා එක්ක තමයි මිදිගම රුවන් මිදිගම චූටි වගේම දැන් මේ ඝාතනයට ලක්වෙන මිදිගම ලසාත් හිටියේ. ඒ අනුව ඒ පැවති ආරෝව පිරිමහ ගන්න රොටුබ අමිල මිදිගම ලසාට පත්තු කරන්න අවිය දුන්නද කියන සැකය තිබෙනවා. හැබැයි අනික් පැත්තෙන් මෙම ඝාතනය සැලසුම් කළ බවට කියවෙන්නේ තොරතුරු තිබෙන්නේ මිදිගම රුවන්. ඔහු මේ වන විට ගාල් බූස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින රඳවුවෙක්. රට පැනලා තවදුරටත් රට ඇතුලේ ගේම් ගස්සමින් සිටියේදී ඔහු විදේශයකදී අත්අඩංගුවට ගැනුණා. ශ්‍රී ලංකාවට අරගෙන ආවයින් පස්සේ බූස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. එසේ තිබියදීමයි ඔහු මේ ඝාතනය සැලසුම් කළ බව කියවෙන්නේ. මොකටද? මිදිගම රුවන් මිදිගම චූටි හරක් කටා එකට හිටියේ. මිදිගම ලසා ඒ අය එක්ක හිටියේ. එහෙමනම් ඇයි එකට හිටපු මිදිගම ලසාට පත්තු කරන්න මිදිගම රුවන් කල්පනා කරන්නේ? ඒ පිළිබඳවත් මීට පෙර net digital බැලුම් ගල අපි යම් අනාවරණයන් කළා. එතනදී පෙන්වා දුන්නා මිදිගම රුවන්ගේ සහ මිදිගම ලසාගේ පැවති හොඳ හිත යම් තැනක පළුදු වෙනවා. මිදිගම රුවන්ට අයිති ලොකු මත්කුඩු තොගයක් එහෙ මෙහෙරෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු සැක කරන්නේ මිදිගම ලසාව. මිදිගම ලසා ඔවුන් එක්ක එකට හිටියට ප්‍රතිපාර්ශවයටත් ඩීල් එක දානවද කියලා මිදිගම රුවන්ගේ හිතේ සැකයක් ඇති වෙනවා. මේ සැකය පුපුරනවා මෑතදී මිදිගම රුවන්ට අයිති T56 ගිනිඅවි 4ක් හොයාගන්නවා වැලිගම දොළොස්ගොඩ වත්ත ප්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකාය තමයි මෙහෙයුම සිදු කරන්නේ. මේ මෙහෙයුමේදී T56 ගිනිඅවි 4 සමග පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවකුත් අත්අඩංගුවට ගන්නවා. එකක් මිදිගම රුවන්ගේ T56 ගිනිඅවි. T56 ගිනිඅවි 4ක් එකපාර විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තම මිදිගම රුවන්ට රිදෙනවා. ඊළඟට ඒ ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් කාන්තාව මිදිගම රුවන්ට ගොඩක් හිතවත් කෙනෙක්. ඒ නිසා මිදිගම රුවන්ට තවත් රිදෙනවා තවත් දැනෙනවා. ඒ අනුව තමයි අර මුලින් තිබුණු සැකය පුපුරා යන්නේ මිදිගම ලසාට ගහන්න ඔහු තීරණය කරන්නේ කියලා තොරතුරු තියෙන්නේ. කොහොම මුත් මේ පිළිබඳවත් දැන් වැඩිදුර විමර්ශන සිදුවිය යුතුව තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම සිදු වෙනවා. යම් තොරතුරු ඒ අනුව එළියට එන්න නියමිතයි. අපි බලමු මොනවද එළියට එන තොරතුරු කියලා. අපි සූදානමින් ඉන්නවා ඒ එළියට එන තොරතුරු කල්යල් බලා විමර්ශන වලට අවහිරයක් නොවන පරිදි එළියට දාන්න. දැන් ඊළඟට අර මේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුට තර්ජනයක් පවතින බවට සඳහන් කරමින් දිවුරුම් ප්‍රකාශයක්ද සහිතව පොලිස්පතිවරයාට යවපු ලියුම. මුලින් කියවුනේ ඒ ගැන පොලිස්පතිවරයා හාන් කවිසියක් ගණන් ගත්තේ නැහැ, කිසි දෙයක් කළේ නැහැ කියලානේ. හැබැයි පස්සේ පොලිසිය නිවේදනය කළා නෑ පොලිස්පතිවරයා ඒ ලිපිය පාදක කරගනිමින් සුදුසු පියවර ගන්න කියලා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණා. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ ලිපිය යොමු කර තිබුණා මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මාර්ගයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාටත් මිදිගම පොලිස් ස්ථානාධිපතිවරයාටත් උපදෙස් දී තිබුණා ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්න කියලා. ඒ අනුව පොලිසිය කියන්නේ තත්වයන් සලකා බලා ලසන්ත වික්‍රමසේකර මහතාට උපදෙස් දී තිබුණු බව පරිස්සමින් ඉන්න කියලා. ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලා. එසේ තිබියදී තමයි ආරක්ෂක ගේට්ටු කඩාගෙන ඔය වැලිගම ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා ඔහුට ගහලා ගියේ. මේක හැබැයි ලේසියෙන් සලකන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේ වෙඩි තැබීම සිදු වෙන්නේ වැලිගම ප්‍රාදේශීය සභාව ඇතුලේ. සභාපතිවරයා ඔහුගේ නිල කාමරයේ නිල පුටුවේ සිටියදී මහජන දිනය දා. ඒ නිසා මෙතන ආරක්ෂාව පිළිබඳ යම් සිදුරක් තිබුණු බව පිළිගත යුතුව තිබෙනවා. ඒ පිළිබඳවත් සොයා බැලීම් කළ යුතු බව අපි නැවත සිහිපත් කරනවා. මේක අපි මීට කලිනුත් සිහිපත් කළා. කොහොම නමුත් දැන් විමර්ශන සැලකිය යුතු දුරක් ඇවිල්ලා තිබෙනවා. තව ඉස්සරහට විමර්ශන සිදු කරමින් තිබෙනවා. සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිනවා වෙඩික්කරුද සමග. තව අය අත්අඩංගුවට ගන්න නියමිතව සිටිනවා. මේ අත්අඩංගුවට ගත්තු අයගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම වලදී දැනටමත් යම් තොරතුරු එළියට එමින් තිබෙනවා. ඒ අනුව ඉතුරු අය අත්අඩංගුවට ගැනීම සඳහාත් අපරාධය සඳහා යොදාගත් යතුරුපැදි හා අවිය සොයා ගැනීම සඳහාත් විමර්ශන සිදු කරමින් තිබෙනවා. අපි ඉවසිල්ලෙන් ඉමු තව මොනවද තොරතුරු එළියට එන්නේ කියලා අපි බලාගෙන ඉමු.